අම්මෝ මොන රෙද්දක්ද යකෝ මේ උනේ? විට කණ එකේ ආතල් එක දන්නේ කණ එකා විතරයි නංගි. නෙද්දකින් පඩික්කම. NS එක පොඩි එකෙක් ඇවිල්ලා මගෙන් අහනවා පොතට පොත දාලා දුවන්න. NS දුවයි පකක්. අයියේ, ඔයා වැඩ කරන්නේ ගරාජ් එක නේද? කොහොමද දන්නේ නංගි? ජැක් ගහන විදියෙන් තේරුණා අයියේ. තල් දෙන මැඩම්. වත්තේ හුලන්නේ. ඇයි උඹ කඩු බාර දෙයියෝද? මුදලාලි රීප්ප බාපුවා තියෙයි. වදපු අම්මට බන්නන්න එපා යකෝ. පළ මෙතනින්. මේ හිරි කැටිය වලව්වේ කොයි පාටියක් දැම්මත් අයියේ පරක්කුයි. ඒකට කමක් නෑ. අඩුවෙන් බත තියන්න එපා. ඔයා හිරුෂිගේ තල කෑවද? හිරුසිගේ තල විතරක් නෙවෙයි හිමාලිගේ අලත් කෑවා. අහසින් වැටෙන එක ජල බිඳුවක් හරි ප්‍රයෝජනයට ගන්න නැතුව මුහුදට යන්න දුන්නොත් මං උගේ ඇට දෙක පුක වටේ කරකනවා. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ප්‍රේමයේ කඩුවක් කාට දුන්නත් නඩුවක් බෙදාගෙන කොච්චර ඇඩුවත් අන්තිමේදී නෙත්මිත් බඩුවක්. අපි ෆිල්ම් එකක් බලන්න යනවා. ඒකේ නම පාකිනකේ බෙල්තේරේ. අමයා දෙයියෝ දුන්නා නම් දෙයියෝ වගේ ඉන්න එපයි. කොහොමද යකෝ සුමනයා වගේ උනේ? ඉතින් ගමේ හැමෝම කියන්නේ සුමනි අයියා දෙයියෙක් වගේ කියලානේ. මට කසුනිව ඕනේ නැහැ. මට මදුෂානිත් ඕනේ නැහැ. මම කැමති ප්‍රසන්න අයියට විතරයි. තාත්තේ අශ්වයෙක් හදන්න ලයිසන් ඕනේද? දැන් අපි අවුරුදු 20 ගාණක් තිස්සේ බූරුවෙක් හදන්නේ ලයිසන් අරගෙනද? ඈ? කුසල් මෙන්ඩිස්ද? චරිත් අසලංකද? පියුමි හංසමාලි. මොකද්ද කිව්වේ? කට වක්කඩේ වගේ බොම්බයි මූටයි කාර්යයක්. කොට වැඩිය හොඳයි යකෝ මාළු කාර්යයක්. නැගපු කැටිය ටිකට් ගන්න. කවින්දු අයියේ, ඔයාට නගින්න නැහැනේ බබා. මම ටිකට් ගන්නම්. ඊයේ මම දැක්ක මාලිගාවේ පුරোহিত මන්දියා හොරෙන් බලන් යනවා. එහෙනම් අද ඒක තමයි මෙයා වැඩිපුරත් එක්ක නාන්නේ. අපි ගොතමුද ලස්සන නෙළුම් මල් මාලයක් ඔයාට. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සද මාලි.